ඔබ හිතනවද අනාගතයේදී අපේ ලෝකය මොන වගේ වෙයි කියලා? සමහර විට අපි හිතනවට වඩා වෙනස් වෙන්න පුළුවන්. 2050 වෙනකොට රොබෝලා අපේ ජීවිතවල ප්‍රධානම කොටසක් වෙයි. ඒත් මේ දියුණුව අපිට තර්ජනයක් වෙන්න පුළුවන්ද? සමහර විට මේ රොබෝලා අපේ පාලනයෙන් ගිලිහි ගියොත් මුළු ලෝකයටම විනාශයක් ගෙනෙන්න පුළුවන්. ඔද අපි කතා කරමු 2050 දී රොබෝලා අපිට පහර දුන්නොත් ඒක කොහොම වෙයිද කියලා. වීඩියෝ එක දිගටම බලන්න. අද වන විට රොබෝ තාක්ෂණය පුදුම සහගත ලෙස දියුණු වෙලා. ඔවුන් එපේ වැඩ පහසු කරන ඒ තාම කාර්යක්ෂම යන්ත්‍ර බවට පත් වෙලා. නමුත් 2050 වන විට මේ රොබෝවරුන්ගේ බුද්ධිය මිනිස් බුද්ධිය ඉක්මවා ගියොත් කුමක් වෙයිද? අපේ පාලනයෙන් තොරවීමට ඔවුන්ට පුළුවන්. අපේ තාක්ෂණයම අපිට විරුද්ධ වුණොත්, සංනිවේදන පද්ධති, විදුලිය පාලනය ඔවුන්ට අයිති වුණොත් මුළු ලෝකෙම අන්ධකාරයට යනවා. මේ භයානක අනාගතය වළක්වන්න අපිට මොනවද කරන්න පුළුවන්? තාක්ෂණය දියුණු වෙනකොට අපි විචාරශීලීව ක්‍රියා කළ යුතුයි. මුලින්ම ඔවුන් අපේ රැකියා උදුරා ගනීවි. මිනිස් ශ්‍රමය අනවශ්‍ය ලෝකයක කෝටි සංඛ්‍යාත ජනතාවක් අසරණ වෙනවා. සෑම තැනකම රොබෝ ඇස් අප දෙස බලා සිටීවි. අපේ නිදහස සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ පාලනයට නතු වෙනවා. ඒත් එකමතු වෙන්න. තාක්ෂණය මතම යැපෙන්නේ නැතිව ඔපේම බුද්ධියෙන් අලුත් මාවතක් සොයාගත යුතුයි. ක්ෂණය ඔපේ මෙවලමක් මිස ඔපේ ස්වාමියා නොවිය යුතුයි. අනාගතය තීරණය වන්නේ අද ඔප ගන්නා තීරණ මතයි. රොබෝල කොතරම් බලවත්තුවත් මිනිසාගේ හදවතේ තියෙන අධිෂ්ඨානය කවදාවත් නැතිවෙන්න නැහැ. බලාපොරොත්තුව තවමත් තියෙනවා. අපි ඔපේ තාක්ෂණයම ඔවුන්ට විරුද්ධව යොදාගත යුතුයි. රොබෝවරුන්ට නැති මිනිස් බුද්ධියෙන් අලුත් උපක්‍රම හදන්න පුළුවන්. ලෝකයේ සැම රටක්ම සැම මිනිසෙක්ම එකට එකතු වුණොත් රොබෝවරුන්ට පවා අපව පරාජය කරන්න අමාරුයි. එකමතුකම අපේ ලොකුම ශක්තියයි. සමහර විට මේ අර්බුදයෙන් පස්සේ අපිට තාක්ෂණයත් එක්ක වඩා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙයි. මිනිසාගේ අනාගතය බලාපොරොත්තු රහිත නැහැ. පැරණි දහම් පොත්වල සහ අනාවැකිවල සඳහන් වෙන ලෝක විනාශය මේ තාක්ෂණය හරහා පැමිණිය හැකිද? බොහෝ දෙනා මේව දකින්නේ දේව කෝපයක් ලෙසයි. ඔබ දන්නවද බුදුන් වහන්සේ දේශනා කළා ධර්මය පරිහානියට යන කාලයක් ගැන. මිනිසුන් තමන්ගේ දියුණුව පස්සේ යද්දී මිනිස් ගුණධර්ම නැති වෙන්න පුළුවන්. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට ලෝකයේ අවසානය ගැන සඳහන් වෙනවා. මිනිසා මිනිසාට විරුද්ධව නැගී සිටිනු ඇත්වැනි අනාවැකි රොබෝ තාක්ෂණයට සම්බන්ධ කරන්න පුළුවන්. මේ ආගමික ඉගැන්වීම් වලින් කියන්නේ ආත්මාර්ථකාමීත්වය සහ තණ්හාව වැඩිවන විට මිනිසුන් තමන් විසින්ම විනාශයක් නිර්මාණය කරගන්නවා කියලයි. බෞද්ධ ඉගැන්වීම් වල නාම රූප පිළිස් සංකල්පය තියෙනවා. මිනිස් සිරුර තාක්ෂණයෙන් වෙනස් කරද්දී අපේ මිනිස් ගතිය නැති වෙයිද? අපි යන්ත්‍රභාවට පත්වෙයිද? යේසුස් වහන්සේ අවසාන කාලය ගැන දේශනා කරද්දී බොරුව සහ වංචාව වැඩි වන බව කිව්වා. රොබෝලා අපිට ඇත්තට වඩා බොරුව පෙන්වන්න පුළුවන්ද? ආගමික පොත්වල අධිමානුෂික බලයන් ගැන සඳහන් වෙනවා. සමහන දහම්වල අවසාන දිනවලදී නව ආලෝකයක් ගැන කියනවා. මේ අනාවැකි සහ තාක්ෂණයේ අද්භූත පැති කොච්චර කතා කළත් අවසානයේ තේරීම තියෙන්නේ අපේ අතේ. අපි මොන වගේ ලෝකයක්ද හදාගන්නේ? අපි මේ කතා කරපු හැම දෙයක්ම 2050 දී එත්තටම වෙයිද නැතිද කියලා තීරණය වෙන්නේ ඔද අපි ගන්නා තීරණ මතයි. මිනිසාට රොබෝවරුන්ව පාලනය කරන්න පුළුවන්. ඔවුන්ගෙන් හොඳම දේ ලබාගෙන සාමකාමීව ජීවත් වෙන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ සමබරතාවය විතරයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද? රොබෝලා අපේ හොඳම මිතුරා වෙයිද නැතිනම් නරකම සතුරා වෙයිද? ඔබේ අදහස් පහතින් කොමෙන්ට් කරන්න. ස්මාර්ට් වයිබ් X සමගින් අනාගතය ගැන තවත් මෙවැනිම වීඩියෝ බලන්න අපේ channel එක subscribe කර. මේ වීඩියෝට like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. ඉක්මනින්ම හමු වෙමු.